හරි කට්ටිය. සම්පූර්ණ මේකෙදි තියෙන්නේ හරය x වර්ග ධන bx ධන c. ඒ කියන්නේ හරය වර්ගජ. හැබැයි ලවය මේකේ මාත්‍රයට, ඒ කියන්නේ හරයේ මාත්‍රයට සමාන හෝ ඊට වඩා වැඩි වෙන්න ඕන. දැන් මේ දක්වා කතා කරපු ඒවායි හරයේ මාත්‍රය ලවයේ මාත්‍රයයි ගත්තොත් එහෙම හරයේ මාත්‍රයට වඩා ලවයේ මාත්‍රය අඩුනේ. ඒ කියන්නේ ලවයේ නියතයක් හෝ ඒකජයක් වෙන අවස්ථාව ගැන විතරනේ කතා කරේ. එතනින් පස්සේ තියෙන්නේ ලවයේ වර්ගජයක් වෙන අවස්ථාව ගැන අපිට කතා කරන්න. එතකොට මොකද වෙන්නේ? ලවයේ මාත්‍රය හරයේ මාත්‍රය සමාන වෙනව නේද? හෝ ඊට වඩා වැඩි වෙනවා. ඊළඟට ගණජනේ කතා කරන්න තියෙන. එතකොට ලවයේ ගණජ. හරි? එතකොට එන්නේ මොකද වෙන්නේ? ලවයේ වැඩි වෙනවා කියන්නේ ලවයේ මාත්‍රය හරයේ මාත්‍රයට සමාන හෝ වැඩි අවස්ථාව ගැන නේද කතා කරන්නේ. එතකොට මෙතනින් පස්සේ අපිට කතා කරන්න තියෙන මොන පරිමේය ශ්‍රිත ගැනද? විෂම පරිමේය ශ්‍රිත ගැන. විෂම පරිමේය ශ්‍රිත අනුකලනය ගැන තමයි අතම කතාව මෙතනින් පස්සේ කතා කරන්න තියෙන්නේ. හැබැයි විෂම පරිමේය ශ්‍රිතවල මේකෙදි විශේෂම දේ මොකද්ද? හරය වර්ගජයක් වෙන්න ඕනේ. හරිද වැඩි? හරි. එහෙම තියෙනවා උදාහරණයක් විදිහට ගාණක් ගත්තොත් එහෙම හරයේ මාත්‍රය ලවයේ මාත්‍රයට සමාන වෙන අවස්ථාවකදී භින්න භාග කිරීම මතකද? උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම ගත්තා කියලා හිතමු. x වර්ග ධන 2x ඍණ 1 බෙදනවා x වර්ග ධන 4x ධන 3. ඔන්න ඔහොම තිබ්බයි කියලා හිතමු. දැන් ඉස්සෙල්ලා පළවෙනි අවස්ථාවේ දෙවෙනි අවස්ථාවේ බලපෑමක් නැහැ. නියම පරිමේය ශ්‍රිත. හරයේ මාත්‍රයට වඩා ලවයේ මාත්‍රය අඩුයි. හැබැයි මෙතනදී හරයේ මාත්‍රය ලවයේ මාත්‍රය ගත්තොත් එහෙම සමානයි නේද? එහෙනම් මේවට කියන මොන පරිමේය ශ්‍රිතද? විෂම පරිමේය ශ්‍රිත. හරි මම මෙන්න මෙහෙම දෙයක් කරනවා. මේ වගේ ගණන් හදද්දී පළවෙනියටම අපි කරන්න ඕන මේ තියෙන ලවයේ බහුපද ශ්‍රිතය බෙදන්න ඕන මොකෙන්ද? හරයේ බහුපද ශ්‍රිතේ. හරි බලමු මොකද වෙන්නේ කියලා. ලවයේ බහුපද ශ්‍රිතේ මම මෙහෙම ලියනවා. x වර්ග ධන 2x ඍණ 1 බෙදන්න ඕන මොකෙන්ද? x වර්ග ධන 4x ධන 3න් x වර්ග හදන්න x වර්ග ගුණ කරන්න ඕන කීයද? එකෙන් නේද? එකෙන් ගුණ කරා. එක් වාරයක් x වර්ග එක් වාරයක් 4x ධන 4x එක් වාරයක් 3යි ධන 3යි. ෂේප් දෙඩි. දැන් මේකෙන් මේක අඩු කරනවා. එතකොට මේකට මේක කැපිලා ගිහිල්ලා මෙතන 2x ගෙන් අඩු කරනවා 4x ඍණ 2x නේද එන්නේ? මෙතන ඍණ 1කින් අඩු කරනවා ධන 3ක් ඍණ 4යි නේද එන්නේ? හරි මට මෙන්න මේක තමයි මගේ ලබ්ධිය. මේ තියෙන්නේ භාජකය බෙදන්න මේ භාජ්‍යය මේ එතකොට මොකද්ද? ශේෂය නේද? තේරෙනවද? බෙදීමේ ඇල්ගොරිතමේ මතකයි නේද බහුපදවල? බෙදීමේ ඇල්ගොරිතමේදී කියන්නේ මොකද්ද? භාජ්‍ය සමානයි භාජකය ගුණ කිරීම ලබ්ධිය ධන ශේෂය කියලා නේද කියන්නේ? ඕකනේ රටාව. මම මෙන්න මේක මෙහෙම දෙයක් කරනවා. මම සෑම පදයක්ම මේක භාජ්‍යයෙන් බෙදනවා. එතකොට මෙතන එනවා භාජ්‍යය බෙදීම භාජකය සමාන වෙනවා. මෙතන භාජකයට භාජක කැපිලා ගිහිල්ලා ලබ්ධිය ඉතිරි වෙනව නේද? ධන මෙතන ශේෂය බෙදීම භාජකය කියලා එනව නේද? ඔහොමනේ දෙන්නේ. ඉතින් මේ බලන්නකො මම ඔන්න ඔය දැන් මේ මෙන්න මේක ඒ රටාවට ලියන්න යන්නේ. භාජ්‍ය බෙදීම භාජක කියන්නේ මෙන්න භාජ්‍ය බෙදීම භාජක කියන්නේ මේ දෙකනේ. හරි එතකොට මෙන්න මට මෙහෙම ලියන්න පුළුවන්. x වර්ග ධන 2x ඍණ 1 බෙදීම x වර්ග ධන 4x ධන 3 නේද මෙතන එන්නේ? ඔය භාජ්‍ය බෙදීම භාජකය. ලබ්ධිය එතකොට මොකද්ද? ලබ්ධිය කියන්නේ 1යි. 1 ධන ශේෂය බෙදීම භාජකය කියන්නේ මෙන්න බලන්න. ශේෂය කියන්නේ ඍණ 2x ඍණ 4 බෙදීම භාජකය කියන්නේ x වර්ග ධන 4x ධන 3 නේද? තේරෙනවද වැඩි? හරි එතකොට මේ අනුකලනයේදී විශේෂම දේ මොකද්ද? හරයේ මාත්‍රයට ලවයේ මාත්‍රයට සමාන හෝ ඊට වඩා වැඩි වෙනවා. හරි? එහෙම වුණොත් එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? ඉස්සල්ලාම මෙන්න මේ විදියට මේ කෑලි නැතුණත් මේ තේරුම් ගැනීම පමණයි. අපිට මොකද්ද? භාජ්‍යයෙන් බෙදනවා මොකද්ද? භාජකය. භාජ්‍ය බෙදනවා භාජකයෙන්. හරි බෙදුවට පස්සේ අපිට මෙන්න මේ වගේ සම්බන්ධතාවයක් එනව නේද? දැන් ඇත්තම කතාව මේක අනුකලනය කරනවා කියන්නේ මෙන්න මේක එකතුවක් අනුකලනය කරනවා වගේ වැඩක් නේද? හරි මෙතනින් පස්සේ මේ බලන්න දැන් මම මේක ලියනවා අනුකල
x වර්ග ධන 2x ඍණ 1 බෙදීම x වර්ග ධන 4x ධන 3 dx ඔහොම නේද එන්නේ මේකේ අනුකලනය ගන්නවා කියන්නේ මේ කෑලි දෙකේ අනුකලනයන් වෙන වෙනම ගන්නවා එතකොට අනුකල 1 dx මේ දෙකෙන් මට ඍණක් එළියට ගන්න පුළුවන් නේද ඍණක් එළියට ගත්තා පස්සේ මෙන්න මෙතන ඍණ අනුකල 2x ධන 4 බෙදීම x වර්ග ධන 4x ධන 3 කියන එනව නේද ෂේප් වැඩි අපිට මේකේ අනුකලනයේ අවුලක් නැහැ එකේ අනුකලනයේ අවුලක් නැහැ මේ ගණන් රටාවේදී එතකොට දෙන විශේෂම දේ මොකද්ද ඔන්න ඔහොම බෙදලා ගත්තට පස්සේ මෙතන එන්නේ ඒකජයකෝ දැන් මෙතන මාත්‍ර සමාන හින්දා මෙතනට ආවේ මොකද්ද ඒකජයක් මාත්‍ර වෙනස එකක් වුණා නම් ඒ කියන්නේ ලවයේ මාත්‍රේ ඝනජයක් වෙනවා හරේ මාත්‍රේ වර්ගජයක් වෙනවා එහෙනම් ඉස්සරහට එන්නේ මොකද්ද ඒකජයක් එන්නේ ax ධන b අවස්ථාවක් එන්නේ උදාහරණයක් විදිහට 2x ධන 3 වගේ අගයක් ඒවි සමහර විට 2x විතරක් ඒවි එහෙම වෙන පුළුවන් සමහර නියතේ විතරක් ඒවි ඒ අවස්ථාව අනුව හරි මෙතන මාත්‍රේ 4 වෙලා මෙතන මාත්‍රේ 2 වුණොත් එහෙම එතකොට මොකද වෙන්නේ එතකොට මේකේ මාත්‍රේ අඩු කරාට මාත්‍ර වෙනස 2යි නේද එහෙනම් මෙතන ඉස්සරහට ඒ මොකද්ද වර්ගජ අවස්ථාව ax වර්ග ධන bx ධන c කියලා තේරෙනවද උදාහරණයක් විදිහට 2x වර්ග ධන 3x ඍණ 1 කියන මේ ඉස්සරහට ඒවි හැබැයි අනිවාර්යයෙන්ම මේ ලබ්ධිය විදිහට එන්නේ මොකද්ද හරේ මාත්‍රේ වඩා අඩු මාත්‍ර එකක් ඉතින් මේකේ අනුකලනය ගන්නවා කියන්නේ මේකේ අනුකලනය වෙනම ගන්න පුළුවන් මේ තියෙන්නේ මොකද්ද මේ දක්වා අපි කරපු කොටස් වල වෙනම අනුකලනයක් නේද බලන්න හරය වර්ගජයක් සහ ලවයේ නියතයක් වන අවස්ථාව අනුකලනය ගැන අපි කතා කරන්නේ ඉස්සෙල්ලා කොටස් වල මේ තියෙන එතකොට මෙතන තියෙන ඒ වගේක් මේ දැන් තියෙන්නේ හරය වර්ගජයක් සහ ලවයේ ඒකජයක් නේද පෙර අවස්ථාවකට ආව නේද පෙර අවස්ථාවලදී අපි අනුකලනය කරපු අවස්ථා ටික තියෙනව නේද ඒව පාවිච්චි කරලා දැන් මොකද්ද මේක වෙනම අනුකලනය කරන්න ඕන එතකොට මේ කොටසෙදි වෙන්නේ අපිට දුන්නෝතින් එහෙම විෂම පරිමේශ්‍රිතයක් ඒක මෙන්න මේ විදිහට බෙදලා අපි නියත හෝ ඒකජ හෝ ඉස්සරහට එනව නේද වර්ගජ අවස්ථාවක් ඒක ලියලා මෙන්න ලබ්ධිය බෙදීම ශේෂය ලබ්ධිය බෙදීම භාජකය ආකාරයෙන් මෙතන ලියලා මේක වෙනම අනුකලනය කරනවා මෙතන ඉස්සරහ එන කෑල්ල වෙනම අනුකලනය කරනවා ඕකයි රටාව තේරෙනවද ගාන දුන්නු ගමන් ඒතර පළවෙනිම බලන්න ඕන මොකද්ද නියම පරිමේයද විෂම පරිමේයද කියලා හරි නියම පරිමේය නම් මොකද කරන්නේ අපි ඉස්සෙල්ලා රටාව තියෙනවා රටා දෙකක් අපි කතා කරා හරි විෂම පරිමේය නම් අපි මෙන්න භාජ්‍ය භාජකයේ බෙදලා මෙන්න මේ ආකෘතියට හදා ගන්න ඕන තේරෙනවද වැඩි හරි මෙහෙම ලියමු